YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. අද මම අරගෙන ආවේ study vlog එකක්. අද මම hostel එකේ ඉඳන් දවසම පාඩම් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් මගේ දවස කොහොමද ගෙවුනේ කියලා අපි බලමු. මම අද උදේම කරේ මගේ පැල ටික චුට්ටක් බැලුවා. වතුර එහෙම දාලා චුට්ටක් ඔය වේලිච්ච කොළ එහෙම අයින් කරලා පැල ටික බැලුවා. බලන්නකෝ දැන් මගේ පැල ටික මාරම හොඳට හැදිලා තියෙනවා. මම අලුතින් පැල දෙක තුනකුත් මේකට එකතු කරා මේ පාර. දැන් ඉතින් ඒ ටික හොඳට හැදිලා තියෙනවා. මං අවුව පොඩ්ඩක් වැඩිපුර වැටෙන එක අයින් කරා කර්ටන් එක දාලාමයි තියෙන්නේ. ඒ නිසාද මන්ද දැන් හොඳට හැදිලා තියෙනවා. අලුතින් කොළ එහෙමත් ඇවිල්ලා තියෙනවා. මේ ටික දැන් හොඳට බලා ගන්න ඕනේ. ඉතින් නිවාඩුවක් එහෙම සෙට් වුණොත් තමයි ප්‍රශ්නේ. ඒ කාලෙට ඉතින් පැල ටික ගන්නම දෙයක් නැති වෙනවා. දැන් ඉතින් මොන හොදගෙන වොෂ් එකක් එහෙම දාගෙන පාඩම් කරන්න පටන් ගන්න ඕනේ. මගෙන් ගොඩක් ළමයි අහලා තිබ්බා වොෂ්රූම් එහෙම කොහොමද හොස්ටල් වල තියෙන්නේ කියලා. වොෂ්රූම් ඉතින් පෙන්වන්න බෑනේ. ගොඩක් වෙලාවට ළමයි ඉන්නවනේ. මේ විදිහට තමයි තියෙන්නේ. සෙපරේට් වොෂ්රූම් තමයි තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. වොෂ්රූම් ක්ලීන් එකට හොඳට තියෙනවා. කැම්පස් හොස්ටල් ඉන්න බය වෙන්න දෙයක් නැහැ. වොෂ්රූම් හොඳට ක්ලීන් කරලා ක්ලීන් කරන ආන්ටිලාත් ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් ස්කින් කෙයා කරනවා කියලා හිතුවා. මම අද මේ චුට්ටක් රිලැක්ස් එකේ ඉන්නේ. මට ඊළඟ එක්සෑම් එකට ગેප් එකක් තියෙනවා. ලොකු ગેප් එකක් තියෙනවා. දවස් 4ක විතර. අනික මම මේ සබ්ජෙක්ට් එක කලින් චුට්ටක් බලලා තියෙන්නේ. ස්ටඩි ලීව් එකේ. ඒ නිසා ලොකු මේකක් නැහැ. උනාට ඒක කරන්න ඕනේ. ඒකේ ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ප්‍රැක්ටිකල් පැත්තත් ගොඩක් තියෙන නිසා එතකොට පාඩම් ගානටම සමානව ප්‍රැක්ටිකල් තියෙනවා. ඒතකොට පාඩම් 16ක් තිබුණත් ප්‍රැක්ටිකල් 16කුත් තියෙනවා. ඒ නිසා ඉතින් මේ දවස් ටිකේ මුල් දවස් ටිකේ නිදහසේ රිලැක්ස් එකේ හිටියොත් එහෙම අන්තිම දවස් ටිකේ හිර වෙනවා. ඒ නිසා මට දැන් ඕකමයි වෙන්නේ කොහොමත් ગેප් එක වැඩි වුණාම වෙන්නේ මුල් දවස් දෙක තුනේ ඔහේ ඉන්නවා වැඩි ගණන් ගන්න නැතුව. ඊට පස්සේ අන්තිම දවස් දෙකේ පිස්සු වැදිලා වගේ පාඩම් කරන්න ඕනේ. මොකද ગેප් එක වැඩිපුර තියෙන එකේ ප්‍රශ්නේ මොක තමයි අර දවස් දෙකක් වගේ තිබුණොත් ඒ දවස් දෙකෙම ෆුල් කැපැසිටි දාලා වැඩ කරලා කොහොම හරි එක්සෑම් එකට මුහුණ දෙනවා. ගොඩක් වැඩි වුණාම ඉතින් මුල් දවස් දෙකේ ඔහේ ඉඳලා අන්තිමට ගොඩ ගහ ගන්න. ඒ නිසා මං හිතුවා මේ සබ්ජෙක්ට් එකට නම් එහෙම කරන්නේ නැහැ. අනික 3 ක්‍රෙඩිට් සබ්ජෙක්ට් එකක්. එතකොට අපිට ටිකක් හොඳට ස්කෝර් කරන්න පුළුවන් නේ. ඒ නිසා මං හිතුවා ඉතින් අද දවසම හොඳට වැඩ කරනවා කියලා. චුට්ටක් පිම්පල්ස් ඇවිල්ලා, ඇස්සට කළු වෙලා, වෙන්න ඕනි ඔක්කොම වෙලා තියෙන්නේ. මූණ ඩල් වෙලා, කොණ්ඩෙත් යනවා සෑහෙන්න. ඒත් ඉතින් එක්සෑම් කාලේ කොහොම තමයි කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම මේ අලුතින් ලිප් බාම් එකක් ගත්තා. ඒකේ නම නම් මට කියාගන්න තේරෙන්නේ නැහැ. ලැබෙලෝ හරි මොකක් හරි හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒක මාර හොඳයි. වෝටර්මෙලන් එක මම ගත්තේ. ඇත්තටම වෝටර්මෙලන් රහයි කැවෙනවා. මේක චුට්ටක් තික්. අනිත් ඒවා පොඩ ෂයිනි ලුක් එකක් නේ තියෙන්නේ. ඒනට මේක චුට්ටක් තික්. ඒ වුණාට හොඳයි ඉතින්. අපිට මේ දවස්වල පුදුම පෑවෙල්ලක් තියෙන්නේ. ඒ නිසා තොල් එහෙම පැලෙනවා මාර විදියට. ඒ නිසා ඉතින් ලිප් බාම් එක නිතරම මම පාවිච්චි කරනවා. මේක හොඳයි. අර ෂයිනි එක ඉක්මනට වේල්ලා යනවනේ. මේක ගොඩ වෙලාවක් තියෙනවා සාමාන්‍යයෙන්. පැය 2-3ක්. දැන් ඉතින් යුද්ධ පටන් ගන්න තමයි තියෙන්නේ. පාඩම් කරන්න ගන්න ඕනේ. අද මට කුප්පි ටිකක් බලන්න තියෙනවා. මම ටිකක් බලලා තියෙන්නේ. ඒ වුණාට සමහර පාර්ට්ස් වල ඒවා මට මතක නැහැ වගේ. මොකද ස්ටඩි ලීව් එකේ පාඩම් කරාම ඊට පස්සේ එක්සෑම් ලිව්වම ජම්බල් වෙනවා කොහොමත්. ඒ නිසා ආයෙත් ඒක ස්පීඩ් දාලා හරි බලලා ආයෙත් නෝට් එක පොඩ්ඩක් උඩින් කියවගෙන ගිහිල්ලා තමයි පාඩම් කරන්න ගන්න ඕනේ. මේ සබ්ජෙක්ට් එකේ ගණන් හදන්න තියෙන වැඩිපුරම. ඊට පස්සේ මං හිතුවා මේ දවස් ටිකේ පොඩ්ඩක් පාඩම් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ගණන් හදලා ආය අන්තිම දවසේ සම්පූර්ණයෙන්ම හදපු ගණන් ටිකයි පාඩම් ටිකයි ඔක්කොම එකවර පාඩම් කරලා දානවා කියලා. ඒ නිසා ඉතින් අද දවසේම තියෙන්නේ කුප්පි ටික බලලා පාඩම් කරගෙන වෙලාව තිබුණොත් ගණන් එකක් දෙකක් හරි හදනවා. එහෙම නැතුනොත් පහවදාට තමයි මම ගණන් හදන්න හිතාගෙන ඉන්නේ. එහෙම තමයි මේ දවස් 4 ප්ලෑන් එක තියෙන්නේ මගේ. දැන් ඉතින් කරපු ටික ආයෙම බල ආයෙම ඉතින් පොඩක් රීකැප් එකක් වගේ යන්න තමයි තියෙන්නේ.
ළමයි තව දෙයක් කියන්න ඕනේ. මම කලින් vlog එකක් දැම්මනේ මගේ කොණ්ඩේ සෑහෙන්න යනවා. කරගන්න දෙයක් නැතුව ඉන්නේ. ඔයාලා දන්නවනම් මොන හරි කියන්න කියලා. මම ඒක අර නිකන් කිව්වේ. ඔයාලා දන්නවනම් මොන හරි කියන්න කියලා. ඒකට මාරම මැසේජස් ගොඩක් ආවා. මට සමහර ළමයි මම්මගේ මොකුත් කන්ටැක්ට් නම්බර් එකක්වත් channel එකක්වත් නැති නිසා මට ඊමේල් පවා කරලා තිබ්බා මේ මෙහෙම කරන්න අකි මම මෙහෙම කරනවා. තව එක චූටි නම් කෙනෙක් කියලා තිබ්බා අපේ අම්මී තාත්තේ ආයුර්වේද ડોක්ටර්ස්ලා ඔයාට ඕන නම් අකි මං ඔයිල් එකක් එවන්නම්. මට හදලා දෙන එක ඔයාටත් ඒ ගමම්ම හදලා එවන්නම් කියලා තිබ්බා. මාරම රිප්ලයි ගොඩක්. හරිම හිත හොඳ ළමයි ටිකක් ඉන්නේ මට. ඇත්තටම මට මාරම සතුටුයි මේ මැසේජස් කමෙන්ට්ස් කියවද්දී. ඇත්තටම මම මේ ටිකේ හිටියේ මම vlogs කරන එක නවත්තනවද මොකද කරන්නේ කියලා. ඇත්තටම කට්ටිය හිතන විදිහට මේකෙන් ලොකු ඉන්කම් එකක් එන්නේ නැහැ. මම මුලින්ම YouTube කරන්න පටන් ගත්තේ මම ආසයි. මට ලස්සනට වීඩියෝස් එඩිට් කරන්න පුළුවන් එහෙම හැකියාවක් තියෙන හින්දා මං හිතුවා මගේ සතුට වෙනුවෙන් කරනවයි කියලා. හැබැයි මට දැන් පොඩ්ඩක් මගේ ගෙදර ප්‍රශ්න වගේක් තියෙනවා. ඒකට ඇකඩමික් එහෙමත් එක්ක මට ගෙදර ප්‍රශ්න ඇකඩමිකුයි බැලන්ස් කරගන්න බෑ. ඉස්සර මට ඇකඩමිකුයි මේ වීඩියෝස්ුයි vlog edit කරන එකයි බැලන්ස් කරගන්න පුළුවන් වුණා. දැන් තුනම කරගන්න අමාරු නිසා මං හිටියේ YouTube කරන එක නවත්තනවා ටික කාලෙකට හරි ආයෙ පුළුවන් කාලෙක කරනවා එහෙම කියලා. ඒ වුණාට දැන් මෙහෙම මැසේජස් එද්දී අනික vlog එකක් දාන්න පරක් වුණ ගමම්ම අනේ vlog එකක් දානකම් හිටියේ එහෙම කියලා ගොඩ මැසේජ් එනවා. පර්සනල් පව මැසේජ් එනවා මේ ඇයි තාම vlog එකක් නැත්තේ කියලා. එහෙම දේවල් දකිද්දි නම් ඇත්තටම නවත්තන්න හිතෙන්නෙත් නැහැ. මං ඊට පස්සේ හිතුවා පුළුවන් විදිහට මේ හැමදේම බැලන්ස් කරගෙන පුළුවන් වෙලාවට vlogs දානවයි කියලා මේක දිගටම permanentlyම නවත්තන්නේ නැතුව. මොකද මෙච්චර හොඳ ඇත්තටම හොඳ ළමයි ටිකක් හොඳ යාළුවෝ ටිකක් ඉඳද්දී ෆෑන් බේස් එකක් කියනවට වඩා ඇත්තටම හරිම හොඳ ෆැමිලි එකක් වගේ. හොඳ ෆැමිලි එකක් ඉද්දී මම මේක ඉතින් නවත්තන්නේ අපරාධ කියලා හිතෙනවා. මේ වගේ හොඳ පිරිසක් මගෙන් ඈඩ් කරගන්න එක. ඒ නිසා ඉතින් මං හිතුවා පුළුවන් විදිහට ඉස්සරහටත් vlogs නවත්තන්න නැතුව ගේනවා කියලා. තව දෙයක් මගේ YouTube ෆැමිලි එකට 10k වුණා. මට ඒකට කිසිම සෙලිබ්‍රේෂන් එකක්වත් ඔයාලට තෑන්ක්ස් කියලාවත් පෝස්ට් එකක්වත් දාන්න වෙලාව තිබ්බේ නෑ. මොකද මට එක්සෑම් කාලේ තමයි 10k උනේ. එතකොට 10000ක් උනේ. මට පෝස්ට් එකක් දාන්නවත් වෙලාව තිබ්බේ නෑ. මොකද එක්සෑම් එක ළඟ ගැප්ස් නැති දවස් ටික තමයි උනේ. මට කලින් හදලා තියාගන්නවත් මොකක්වත් උන්නේ නැහැ. එක්සෑම් ඉවර වෙලා කරනවයි කියලා හිතන් ඉද්දී 11000 විතර වෙලා තිබ්බේ. එතකොට ඉතින් ඒක ආයෙ කරලා තේරුමක් නැහැනේ. ඒ නිසා ඉතින් මං එහෙම පාඩුවේ හිටියා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. මං හරියම ආදරේ ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න එකට. ඉස්සරහටත් මගේ ජීවිතේ හොඳ දේවල්, මං වරද්දගත් දේවල්, මගේ එක්ස්පීරියන්සස් ෂෙයා කරගෙන ඉස්සරහට ඔයාලත් එක්ක සතුටින් මේ ගමන යන්න හිතාගෙන ඉන්නවා. ඔන්න ඔය විදිහට මම කොහොම හරි අද පැය උදේවරුේ 4ක් විතර එක දිගටම වැඩ කරා. 4ක් විතර එක දිගට වැඩ කළා. චුට්ටක් එළියට ආවා තේ එකක් බොනවයි කියලා. මොකද එක දිගට පාඩම් කරන්න අමාරුයි. ඔළුවට එහෙනම බරයි. අනික ඔළුවට යන්නේ නැහැ එක දිගට පාඩම් කරද්දී. දැන් මම එක දිගට පැය 3ක් 4ක් කරාට සමහර කෙනෙක්ට එච්චර කරන්නත් බැරි වෙයි. පේනවනේ ඉතින් අපේ යාළුවෝ එක තැන් හොයාගෙන පාඩම් කරනවා. එක්සෑම් කාලේට ඔහොම තමයි ඉතින්. තැනක් නොතනක් නැහැ. එක කට්ටිය සමහර අය ලයිබ්‍රරි යනවා, සමහර අය බල්කනි වල, ස්ටඩි ඒරියා වල, රූම් වල එහෙම එක තැන් වල පාඩම් කරනවා. හැමෝම ඉතින් පිස්සුවෙන් වගේ ඒ කාලේ පාඩම් කරන එක තමයි කරන්නේ. මොකද එක්සෑම් කොහොම හරි අපි ගොඩ දා ගන්න ඕනේ මේ අවුරුදු 4 තියෙන. ඒක තමයි ඉතින් අපිට තියෙන ලොකුම ටාගට් එක කැම්පස් එකට ඇවිල්ලා එක්සෑම් ටික කොහොම හරි හොඳට පාස් කරගෙන හොඳ GPA එකක් අරගෙන කැමති අය හොඳ ක්ලාස් එකක් දාගෙන එළියට යන අය. තවත් පිරිසකට ඉතින් වෙන ටාගට්ස් තියෙන්නේ. තමන්ගේ ටාගට්ස් වලට වැඩ කරගෙන කොහොම හරි අවුට් වෙලා යන එක තමයි හැමෝගෙම ටාගට් එක. අනිත් දේ තමයි කවුරු හරි හිතනවා නම් කැම්පස් ආවම හරිම ලේසි කිසිම දෙයක් කරන්න නැහැ.
ඔය ෆිල්ම්ස් වල TV series වල වගේ හරිම ෆන් එකේ ෆන්ක්ෂන් කරගෙන එහෙම ඉන්න තියෙනවයි කියලා ඇත්තටම අපිත් එහෙම හිතාගෙන තමයි ආවේ. හැබැයි එහෙම නැහැ. A levels කාලේ වගේ ලොකු බරක් නැහැ. හැබැයි මෙහි එක්සෑම් ඊට වඩා අමාරුයි. මොකද සමහර වෙලාවට කරන ලැන්ග්වේජ් එක වෙනස් වෙනවා. බහුතරයකට ඉංග්‍රීසි මීඩියම් වෙනවා. එතකොට ඊට පස්සේ සබ්ජෙක්ට් සාමාන්‍යයෙන් 8ක් 9ක් විතර සෙට් වෙනවා එක සෙමෙස්ටර් එකකට. එහෙම කොහොමත් අමාරුයි. ඇත්තටම අමාරුයි කරගන්න. හැබැයි මෙතන තියෙන එකම දේ කිසිම කෙනෙක් ෆේල් වෙන්නේ නැහැ. කිසිම කැම්පස් එකක මෙච්චර කාලයකට ඩිග්‍රී එක ගන්න බැරුණයි කියලා වෙලා ළමයි මේ බහුතරයක් බැච් එකෙන් භාගයක් විතර ඉතුරු වෙලා නැහැනේ. බැච් එකට 200ක් ආව 200න් 195ක්ම 99%ක්ම අවුට් වෙලා යනවා. ඒ බැච් එකත් එක්කම කවුරුත් කැම්පස් එකේ නතර කරගන්නේ නැහැ. ඒ නිසා තේ බය වෙන්න දෙයක් නැහැ. මොන ප්‍රශ්න තිබ්බත් ඕනම කෙනෙක් හොඳට එක්සෑම් පාස් වෙලා අවුට් වෙලා යනවා. ඒ නිසා ඉතින් මෙහාම යාළුවොත් එක්ක එකතු වෙලා වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි මෙහාම නිකන් ඉන්න නම් නැහැ. පාඩම් කරන්න ඕනි. ඉතින් A levels වගේ අර තරඟ විභාගයක් නෙවෙයිනේ. බහුතරයක් ඉතින් කැම්පස් වලට ඇවිල්ලා ගෑනු ළමයි නම් තරඟ විභාග වගේ තමයි හැසිරෙන්නේ. හැබැයි ඇත්තටම තරඟ විභාග නෙවෙයි කැම්පස් එකේ ඕනම කෙනෙක්ට මුළු බැච් එකටම වුණත් ෆස්ට් ක්ලාස් ගන්න පුළුවන්. එහෙම තමයි කැම්පස් වල දිස්ත්‍රික් රෑන්ක් වගේ කීප දෙනෙක් තෝරගන්න. A levels වගේ එහෙම කඩින් විභාග නෙවෙයිනේ. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වගේ ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන් නිදහසේ. ඒ නිසා ඉතින් බය නැතුව කැම්පස් එන්න තමයි තියෙන්නේ. හැබැයි සමහර වෙලාවට අර A level full syllabus එකක් එක මොඩියුල් එකකට එනවා එක සෙමෙස්ටර් එකේ. එතකොට ලැන්ග්වේජ් එකත් වෙනස්ලා අපි පාඩම් කරගන්න ඕනේ. එහෙම දේවල් එනවා. හැබැයි ඉතින් අපි කවුරුත් කොහොම හරි මේ මොඩියුල් එක පාස් කරගන්නවා. ඒ නිසා ඉතින් දැන් කැම්පස් එහෙම දාන්නේ ඉන්නේ. ඔයාලා බය වෙන්නේ නැතුව කැම්පස් එන්න ජොබ් වලට යන එක හොඳයි කියලා හිතලා ජොබ් වලට එහෙම යනවට වඩා මං හිතන්නේ ඉතින් ඩිග්‍රී එකක් ගන්න එක හොඳයි. ඒකත් ෆ්‍රී ඩිග්‍රී එකක් කරගන්න තියෙනවා නම් ලොකු මුදලක් ගෙවනවට වඩා ඉතින් තවත් වාසි. අද නම් මම කොහොම හරි ටාගට් කරගත්ත වැඩ ටික කොහොම හරි ඉවර කරගත්තා. මම ගණන් ටිකකුත් හදලා ඉවර කරගත්තා අද. ඒ නිසා චුට්ටක් අද නම් සතුටුයි. මම අද උදේට කෑවෙත් නැහැ හරියකට. තේ විතරයි බිව්වේ. දවල්ට හරියකට කන්නවත් ගියේ නැහැ. එහෙම නොකනු බීනම් වැඩ කරන්න ඕනේ නැහැ. උනාට මම කෑවේ නැහැ. ඊට පස්සේ රාට කැන්ටීන් එකකින් කෑම එකක් ගෙන්නගෙන යාළුවෙක්ට කියලා කෑවා. දැන් අපි අලුත් කැන්ටීන් එකේ කෑම නම් මාරම රහයි. ඊට පස්සේ අපේ හොස්ටල් එකේ චූටි පූස් පටව ටිකක් පූස් අම්මා කෙනෙක් දාලා ඉන්නවා. එයාට කිරි ටිකක් ගිහින් දීලා අද දවසේ ওই විදිහට ඉවර වුණා. එක්සෑම් කාලෙට ඉතින් ලොකු දෙයක් පෙන්වන්න නැහැ. පාඩම් කරන එකම තමයි තියෙන්නේ. ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න තමයි ඉතින් මම මේ vlog එක කරේ. කොහොමද එක්සෑම් කාලෙට ඉතින් අපේ කැම්පස් එකේ අපි කොහොමද ඉන්නේ කියලා. එහෙනම් ඉතින් අදට මගේ vlog එක ඉවරයි. ආයෙත් දවසක අලුත් vlog එකක් අරගෙන එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා.